කියෝරා අයිබෝවන් කොහොමද ඉතින් මගේ යාළුවන්ට හැමෝම හොඳින් නේද? සුපුරුදු සෙනෙහසින් අදත් ආරාධනා කරනවා මගේ බ්ලොග් එකත් එක්ක රැඳී සිටින්න කියලා. අද මට හිතුණා මගේ වත්ත වටේ ඔයාලත් එක්ක ඇවිදින්න යන්න. ඉතින් මට තියෙන්නේ හරිම පොඩි ඉඩක්. ඉතින් අපි මේ පොඩි ඉඩේ ඇවිදලා බලමු මොනවාද මම හදලා තියෙන්නේ කියලා. ඒ වගේම අද බ්ලොග් එකේ විශේෂ දෙයක් තියෙනවා. ඒ නිසා බ්ලොග් එක අවසාන වෙනකන් රැඳී ඉන්න කියලත් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. අපි අපේ බැක්යාඩ් එකේ තනකොළ කපන්න නම් ඔන්න දෙන්නෙක් හොයාගෙන ඉන්නවා. මේ දෙන්න තමයි සාමාන්‍යයෙන් බැක්යාඩ් එකේ තනකොළ කපන්නේ. ඉතින් මේ දෙන්න හොඳට තනකොළ කපනවද කියලා ඔන්න ඔයාලටත් සුපර්වයිස් කරන්න පුළුවන්. අද බ්ලොග් එකේදී මම සීසන් 2කදී මගේ වගාවේ කොහොමද පළදාව ලැබුණේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තමයි සමර් සීසන් එකේ අවසානයේදී ඕතම් එක එන්න ලං වෙලා තියෙනකොට මගේ ගස් වලින් මට කොහොමද පළදාව ලැබුණේ කියලා බලමු. මුළු සමයක පුරාවටම අපි අපේ වීකෙන්ඩ් එකේ නම් කෑම වේල හැමතිස්සෙම පිළියෙල වුණේ ගාඩන් එකෙන් ගත්තු දේවල් වලින්. ඉතින් ඇත්තටම ඒ ගැන නම් පුදුමාකාර සතුටක් තියෙන්නේ. අපි මේ සීසන් එකේදී වර්ග කිහිපයක් විතරයි පැළ කළේ. ඉතින් ඒ හැම ගහකින්ම අපිට හොඳ අස්වැන්නක් ලැබුණා. අද දවසේ මගේ වගාවෙන් මට මොනවාද යන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා එහෙනම් බලමු. ඒ වගේම විශේෂම කියන්න ඕනේ මම හැමතිස්සෙම වගාවෙන් ගත්තේ මට අවශ්‍ය ප්‍රමාණය විතරයි. මොකද මට ඕන වෙලාවට අවශ්‍ය දේවල් මෙතනින් කඩාගෙන යන්න පුළුවන් නිසා. ලෝකේ කොයි රටක ජීවත් වුණත් මං හිතනවා අපිට අපගේ මානසික සතුටක් ලබන්න පුළුවන් දෙයක් තමයි මේ වගා කිරීම කියලා. ඉතින් ඇත්තටම මට නම් පුදුමාකාර සතුටක් තමයි දැනුනේ. ඒ වගේම මට හිතුණා අපි කඩෙන් ගන්න එළවලු වලට වඩා මොනතරම් රසද මේ වගාවෙන් ගන්න එළවලු ඉව්වහම කියලා. මේ තමයි අද දවසේ මගේ vegetable basket එක. ඉතින් හරිම fresh vegetables තියෙනවා. ඉතින් අද දවසේ මගේ ටේබල් එකට රසට මම උයන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ වෙජිටබල්ස් ටික මගේ ෆැමිලි එක වෙනුවෙන්.
ඉතින් මේ තියෙන්නේ චෙරි ටොමැටෝ මගේ සමයකේ අන්තිම අස්වැන්න. ඉතින් ඔයාලට මගේ රෝස මල් ටික පෙන්වුවේ නැත්නම් මට හිතුණා හරිම අඩුවක් වෙයි කියලා. ඔන්න ඉතින් බලන්නකෝ මගේ ලස්සන රෝස මල් ටික. ඉතින් ඔයාලා දන්නවා ආසම මල් වර්ගයක් තමයි රෝස මල් කියන්නේ. ඉතින් මට නම් මේ මල් ටික දැක්කහම පුදුමාකාර සතුටක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ තවත් දවසක මගේ බෝංචි අස්වැන්න. මේ ඉන්නේ මගේ ගාඩන් එකට එකතු වෙච්ච අලුත් සමාජිකයා. මම මැන්ඩරින් ගහක් ගෙනල්ලා හිටෙව්වා. අපි බලමු. මං හිතන්නේ මේ සීසන් එකේ නම් හැදෙන එකක් නැහැ. ඊළඟ සීසන් එකේදී අපිට මැන්ඩරින් කන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද හිතෙන්නේ මගේ තක්කලි ගස් ටික දැක්කහම ඔන්න ඉතින් ඒගොල්ලොත් හොඳ අස්වැන්නක් දීලා සමයක ඉවර වෙනකොට මෙන්න මේ විදිහට තමයි දකින්න ලැබුණේ. මේ තියෙන මුගුණු වැන්න පැල ටිකත් මම හරිම අමාරුවෙන් තමයි හිටවගත්තේ. මේ තියෙන්නේ මගේ ස්ට්‍රෝබරි පැල ටික. ඔයාලට මතක ඇති මම ගොඩාක් ස්ට්‍රෝබරි කඩා ගත්තා මේ ගස් වලින්. ඉතින් සීසනල් චේන්ජ් එකත් එක්ක ඒගොල්ලන්ටත් සමු දෙන්නට කාලය ඇවිල්ලා. දැන් මං හදන්නේ මේ සීසන් එකේ මට අන්තිම ඵලදා විදියට ලැබෙන තක්කලි ගෙඩි 2 කඩා ගන්න. බෙල් පෙපර් වර්ග ටික ඔක්කොම නම් මගේ ගාඩන් එකේ තියෙනවා. අද නම් මට පාට කීපයකින් කඩා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් බලමු. තවත් වීකෙන්ඩ් එක ඔන්න අද දවසේ මගේ වෙජිටබල් බාස්කට් එක මෙන්න මේ විදිහටයි තියෙන්නේ. මිරිස් කියන්නේ නවසීලන්තේ ටිකක් හොයාගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම සමයකේදී නම් හොයාගන්න පුළුවන් වුණත් අනිත් සීසන් වලදී අපිට හරිම අමාරුයි මිරිස් හොයාගන්න. ඒ වගේම තමයි මිල ගණනුත් ටිකක් ප්‍රයිස් එක මිරිස් වල වැඩි.
මේ තියෙන්නේ ඕතම් එකේදී මගේ ගාඩන් එකේ හැදිච්ච සන්ෆ්ලවර් එක. ගහනම් ගොඩක් උස නැහැ, හරිම පොඩි. ඒ වගේම තමයි මලත් හරිම පොඩි. දැන් අපිට ඕතම් සීසන් එක පොඩ්ඩක් සීතලයි. ඉතින් අර සමර් එකේදී දැක්ක ගස්වල තිබ්බ ප්‍රෙෂ් ගතිය දැන් නම් නැද්ද කියලා මට හිතෙනවා. කැරට් වල ටික කලවන්න නම් මාරම යුද්ධයක් දෙන්න උනා. අන්තිමට කොළ ටික තමයි කෙලවිලා අතට ආවේ. තවත් වීකෙන්ඩ් එකක මගේ වෙජිටබල් බාස්කට් එක පිරුණේ මේ විදිහට. ඉතින් අද දවසේ මගේ ටේබල් එකට යන කෑම ටික තමයි මෙන්න මේ ටික. මේ කැරට් සම්බෝලේ නම් හරිම රසට තිබුණා. මං හිතන්නේ ගාඩන් එකෙන් ගත්තු ෆ්‍රෙෂ් වෙජිටබල් නිසා වෙන්න ඇති. ඉතින් මේ තියෙන්නේ මගේ රෝස මල් ටික. මං හිතන්නේ මට මේ සීසන් එකේ දකින්න තියෙන අන්තිම රෝස මල් ටික තමයි මේ තියෙන්නේ. දැන් ගස්වල කොළ හැදිලා. ඉතින් ඒ වගේම තමයි මේ පැල ටිකත් දැන් මැරීගෙන යනවා. ඉතින් මේ ගොල්ලන්ව ආයි දකින්න හම්බෙන්නේ ඊළඟ සමයකේදී. ඉතින් ඕතම් සීසන් එකේදී මගේ පැලවලට වෙලා තියෙන දේවල්ට පේනව නේද? අච්චර බෝංචි අස්සන්නක් ලබා දුන්නු බෝංචි ගස් ටිකත් දැන් මේ සීසන් එකේදී සමුගන්නයි සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි මිරිස් ගස්වලත් සමහර ගස්වල නම් කොළ හැලිලා තිබුණා. සමහර ගස්වල කොළ කහපාට වෙලා තිබුණා. ඉතින් අපි බලමු වින්ටර් සීසන් එකේදී මිරිස් පැල ටික කොහොම තියෙයිද කියලා. මං හිතනවා මිරිස් පැල ටිකට නම් මුකුත් වෙන එකක් නැහැ කියලා. අපි බලමු. ඉතින් අද බ්ලොග් එකෙන් මට සීසන් 2කදී මගේ වගාවට වෙලා තියෙන දේ මොකක්ද කියලා පෙන්වන්නට පුළුවන් වුණා. හරියටම අපේ ජීවිතේ වගේමයි නේද? ඉතින් මට නම් හරිම දුකයි. මොකද මං හරිම ආසාවෙන් බලාගත්තු මගේ පැල ටිකට වෙලා තියෙන දේ දැක්කහම. ඉතින් බලන්න මේ කේල් ගහ කොච්චර උස ගිහින් තියෙනවද කියලා. ඉතින් අපිට මොනතරම් මැල්ලුම් ප්‍රමාණයක් මේ කේල් ගහින් අපි කෑවද. ඉතින් ඒ හැමදේම දැන් ඉතින් වින්ටර් සීසන් එක වෙනකොට අපිට අර සම්මර් සීසන් එකේදී වගේ මේ ගස්වල නැවුම් බවක් නම් බලන්න හම්බෙන්නේ නැහැ. මේ බ්ලොග් එක පටන් ගන්නකොටම මම ඔයාලට කිව්වනේ මම ඔයාලත් එක්ක පොඩි ගමනක් යනවා කියලා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ එතෙන්ටයි. මම ඇවිල්ලා තියෙන්නේ අපේ ගෙවල් ළඟම තියෙන half moon bay කියන ප්ලේස් එකට. ඉතින් මේ ප්ලේස් එකේ මේ පෙරි එකේ මට විශේෂ කෙනෙක් එනවා. ඉතින් එහෙනම් අපි කවුද එන්නේ කියලා බලමු. මේ පෙරි එක එන්නේ අයිලන්ඩ් එකක ඉඳගෙන. ඉතින් මගේ විශේෂ කෙනත් අද එන්නේ මේ පෙරි එකේ. ඉතින් මම සතියකට විතර පස්සේ තමයි ආවද දකින්නේ. ඉතින් ඔයාලට මුලින්ම පේනවනේ මේ පෙරි එකේ වාහන අරන් යන්න පුළුවන් ලොකු පෙරි එකක්. ඉතින් මුලින්ම මේ පෙරි එකේ වාහන ටික අයින් කරලා ඊට පස්සේ තමයි සෙනකට බහින්නට පුළුවන් වෙන්නේ. ඉතින් මං කියන්නම්කෝ මේ පෙරි එකේ අද කවුද ආවේ කියලා. ඒ තමයි මගේ ලොකු පුතා.
එයා ඉස්කෝලෙන් කැම්පින් එකක් ගියා. ඉතින් සතියකට විතර පස්සේ තමයි එයා අහපව් ගෙදර එන්නේ. නවසීලන්තයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමුන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් තමයි මේ කැම්පින් එක කියන්නේ. ඉතින් එයාලා ආසාවෙන් බලාගෙන ඉන්නවා. සෑම අවුරුද්දකම පාසල් වලින් මේව ඕගනයිස් කරනවා. හරිම ලස්සන ඉවෙන්ට් එකක් තමයි මේ කැම්පින් එක කියන්නේ. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම දේවල් අරගෙන තමයි යන්නේ මේ කැම්පින් එකට. විශේෂයෙන්ම කෑම උයන්න චෙෆ් කෙනෙක් පවා යනවා මේ කැම්පින් ට්‍රිප් එකේදී. ඒ වගේම ටීචර්ස්ලා යනවා. ඒ වගේම පේරන්ට් කීප දෙනෙකුට යන්න අවස්ථාව ලැබෙනවා හෙල්පර්ස්ලා විදිහට. ඉතින් ඔන්න මගේ විශේෂ කෙනත් ඔන්න එනවා. මන් දන්නවා හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් අරගෙන තමයි මෙන්න මෙයා එන්නේ. ටිකක් මහන්සි පාටයි. ඒ වුණාට මන් දන්නවා හරිම ආසාවෙන් ගිය ගමනක්. එයාට එකම ප්‍රශ්නේ වුණේ ගෙදරින් පිට වෙන්නේ එක ගැන. ඒ වුණාට මන් දන්නවා හරිම ලස්සන සුන්දර එක්ස්පීරියන්ස් එකක් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. මේ පාර කැම්පින් ට්‍රිප් එක යනකොට අපි ඒගොල්ලන්ව උදේ ඉස්කෝලේට තමයි බාර දුන්නේ. ඉස්කෝලෙන් තමයි මේ පෙරනවත්තන මේ තැනට ළමයින්ව එක්කගෙන ආවේ. ඉතින් මේක අපේ ගෙවල් ළඟ ඉඳන් හරිම ළඟම තියෙන තැනක්. ළමයින්ට සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් බිල්ඩ් අප් වෙන්න, ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට්ව එයාලගේ වැඩ කරගන්න. ඉතින් හොඳ අවස්ථාවක් මේ කැම්පින් ට්‍රිප් එකෙන් එයාලට ලැබෙනවා. ඉතින් මම හිතනවා හොඳ ඔපචුනිටි එකක් කියලා. බ්ලොග් එක අන්තිමේදී මට හිතුණා මේ ෆොටෝස් ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එයාලගේ කැම්පින් ට්‍රිප් එකේ ලස්සන මතකයන් ටිකක්. ඉතින් අදත් මම මගේ ගාඩන් එකේ විශේෂයෙන්ම සීසන් 2කදී සමයක වගේම ඕතම් එකේදීත් මගේ ගාඩන් එක වටේම මට ඔයාලව එක්කගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම මේ බ්ලොග් එක අවසානයේදී තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නට පුළුවන් වුණා. ඉතින් ලබන සතියේ තවත් ලස්සන බ්ලොග් එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යන්නම්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.